back to my YouTube channel. ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා ඔයාලත් එක්ක පොඩි වැඩ කිහිපයක් තිබුණු නිසා. ඉතින් ඔන්න ආයෙමත් මගේ channel එකේ මම වීඩියෝස් දාන්න පටන් අරන් තියෙනවා. අද මම කරන්න හිතන් ඉන්නේ ස්කින් කෙයාර් වීඩියෝ එකක්. මම හිතනවා හැමෝටම වැදගත් වේවි කියලා. ගොඩක් දෙනෙක්ට වීඩියෝ එක ප්ලේ වෙන්න කලින් ඔයාලා දන්නවා ඇති මම මොනවා ගැනද කතා කරන්න කියලා. ඉතින් මාව subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරන්න. දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි, මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. The Ordinary brand එකේ එන glycolic acid toning solution එක ගැන. ඉතින් The Ordinary කියන්නේ ගොඩක් අය දන්න famous brand එකක් වෙලා තියෙනවා. මුළු ලංකාවෙම famous වෙලා තියෙන. ඒ වගේම පිටරටවල් වලත් හරිම famous මෙන්න මේ The Ordinary product. ඉතින් ස්කින් කෙයාර් වලට අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕන බ්‍රෑන්ඩ් එකක් තමයි මේ The Ordinary කියලා කියන්නේ. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ බොක්ස් එක පැකේජ් වෙලා එන්නේ ග්ලයිකොලික් ටෝනර් එක. ඉතින් හරිම ආරක්ෂිතව තමයි පැක් වෙලා එන්නේ. මම මේක යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්න ඕනේ තමයි බොක්ස් එකට දැම්මේ. මෙන්න මේ විදිහට තමයි එන්නේ බොටල් එක. මේක මිලිලීටර් 240ක් තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක ඔරිජිනල්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ස්ටිකර් එකක් එනවා උඩ තියෙන ස්ටිකර් එකට යටින්. ඔයාලා ඒකත් චෙක් කරන්න. ඒ වගේම කියන්න ඕනේ ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් තියෙන තැනකින්ම මේ ග්ලයිකොලික් එක මිලදී ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ මූණ ඔයිලි වෙනවා නම්, ඒ කියන්නේ හැමතිස්සෙම වොෂ් කරන්න ඕනි මූණ, මගේ මූණ ඔයිලි වෙනවා වගේ ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේම uneven skin tone එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම අnder arms වල dark එක, ඒ වගේම දන්න හිස් වල කළු ගතිය තියෙන්න පුළුවන්. මෙන්න මේ හැම දෙයකටම අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙන ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ ග්ලයිකොලික් ටෝනර් එක කියන්නේ. ඒ වගේම ඔයාලගේ මුහුණේ black heads white heads තියෙනවා නම් අනිවාර්යයෙන්ම results තියෙනවා. මම මගේ experience එක තමයි ඔයගොල්ලොත් එක්ක share කරගන්න මේ විදිහට. ඇත්තම experience එක මාක් එහෙම තියෙනවා නම්, කියන්නේ තුවාල කැලැල්ල එහෙම අපේ තියෙනවා නම් කකුල් වල අත්වල එහෙම ඇත්තටම හොඳම result එකක් ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එකෙන්. මෙන්න මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකක් සඳහන් කරලා තියෙනවා ඔයාලට. ඩිස්ක්‍රිප්ෂන් එකේ කියලා තියෙන විදිහට apply once daily, දවසට එක පාරක් evening එකේ පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. apply කරගන්න අපිට cotton pad එහෙම නැත්නම් fingers use කරන්න පුළුවන් කියලා. මම කියන හොඳම දේ තමයි අපිට apply කරගන්න cotton pads වලට වඩා ඇඟිලි තුඩු භාවිතා කරලා ආලේප කර ගැනීම තමයි ඊටාම හොඳ කියලා මම මේකේ ටිප් එකක් විදිහට කියලා දෙනවා. හොඳම රිසල්ට්ස් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේක ටෙක්ස්චර් එක. වතුර එකක් වගේ හොඳට පේනවා. ඇඟිලි තුඩු පාවිච්චි කරලා මේ විදිහට වගේ මූණේ ඇප්ලයි කරගන්න හොඳට ඇබ්සෝබ් වෙන විදිහට. cotton pad පාවිච්චි කරනවට වඩා රිසල්ට් එකක් ගන්න පුළුවන් ඇඟිලි තුඩු පාවිච්චි කරලා යූස් කරන එකෙන්. ඉතින් මේක තව විදිහක් තමයි ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්නත් ඕනේ. මෙන්න මේ විදිහට නම්බර්ස් දෙකක් බොක්ස් එකේ මේ බොටල් එකේ සඳහන් වෙනවා එකම නම්බර් එක. ඒකෙනුත් අපිට අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ස්ටිකර් එකෙනුත් අපිට හොයාගන්න පුළුවන් මේක ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එකක්ද කියලා. ඉතින් ඔයාගේ රුටින් එකට අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕනේ
ප්‍රොඩක්ට් එකක් කිව්වොත් ඉතාම නිවැරදි. ඉතින් හැම කෙනෙක්ම දන්නවා මීට කලින් වීඩියෝස්ත් ගොඩක් දැකලා ඇති ඔයාලා. ඉතින් මම පාවිච්චි කළා මට හම්බුන රිසල්ට් එක තමයි මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න මේ විදිහට. තව කෙනෙක්ට දැනගන්න පුළුවන් විදිහට. ඉතින් තව කෙනෙක්ට දැනගන්න මේක ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් අදට මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. හැම කෙනෙක්ටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.